සුබ දවසක්. ආදරණීය දුවේ පුතේ. අපි ඔයාලට 6 ශ්‍රේණියේ විෂයන් තෝරා ගැනීම පිළිබඳ කලින් වීඩියෝ එකක් කළා. මම හිතනවා ඔයාලා ඒක බලන්න ඇති, ඒක අවබෝධ කරගන්න ඇති කියලා. අලුතෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. අපි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ ඔයාලට වෙනස්කම් ගැන, වෙනස් වීම් ටික ගැන පැහැදිලි කරන්න. අපි ඔයාලට කිව්වා ඔයාලා තෝරගන්න විෂයන් වලදී විෂයන් කොටස් තුනකට බෙදෙනවා. අනිවාර්ය විෂයන් 15කුත්, වැඩිදුර අධ්‍යයන මොඩියුල ටිකකුත්, ඊට අමතරව තීරයක් විෂයන් ටිකකුත්, තීරයක් විෂයන් 9කුත් තියෙනවා කියලා. අපි ඔයාලට මුලින් කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයාලට වැඩිදුර අධ්‍යයන මොඩියුල විදිහට අනිවාර්ය විෂයන් 15න් ඕන එකක් තෝරගන්න පුළුවන් කියලා. ඕනම තුනක් තෝරගන්න පුළුවන් කියලා. නමුත් මේ අලුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරලා තියෙන අලුත් වෙනස්කම් වලදී ඔයාලට වැඩිදුර අධ්‍යයන මොඩියුල තෝරගන්න සීමා කරලා තියෙනවා. ඒක ගැන අපි පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මෙන්න මේ විදිහට තමයි ඒක වෙලා තියෙන්නේ. ඔයාලට ඉස්සෙල්ලා නම් තිබ්බේ අනිවාර්ය විෂයන් 15ක් තිබ්බා. 15න් 14ක් විෂයන් විදිහට තියෙනවා. අනිත් එක ක්‍රීඩා සමාජ, ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ තියෙන බෞද්ධ සමිති, ක්‍රීඩා සමිති, ඒ වගේ දේවල් වලින් ඔයාලා උපයා ගන්න ඕන, එහෙම නැත්නම් හොයා ගන්න ඕන ක්‍රෙඩිට් දෙකක් එක්ක තමයි ඒ විෂයන් 15 සකස් වෙලා තිබුණේ. නමුත් මෙතන අලුත් වෙනස්කම් වලදී මෙන්න මෙහෙම තමයි වෙලා තියෙන්නේ. එතෙන්දි දුවේ පුතේ ඔයාලට පළවෙනි වාරය සඳහා තෝරාගත හැකි වැඩිදුර අධ්‍යයන මොඩියුල විදිහට ඔයාලට දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොඩියුල 6ක්. ඒ මොඩියුල 6න් තමයි ඔයාලා මොඩියුල 3ක් තෝරගෙන ක්‍රෙඩිට් 3ක් හදාගන්න ඕනේ. වැඩිදුර අධ්‍යයන මොඩියුල වලින්. එතකොට මේ වැඩිදුර අධ්‍යයන මොඩියුල මොනවද කියලා බැලුවොත් එහෙම ගණිතය තියෙනවා, විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍ය රසවින්දනය, තොරතුරු හා sannivedana තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය. මෙන්න මේ 6න් තමයි ඔයාලා වැඩිදුර අධ්‍යයන මොඩියුල ටික තෝරගන්න ඕනේ. එතකොට ගණිතය ගත්තොත් ගණිතේ ඔයාලට ගණිතයේ මොඩියුල ටික වෙනමම යනවා. වැඩිදුර අධ්‍යයන මොඩියුල විදිහට ගණිතයේ එනවා සංඛ්‍යා සමග සෙල්ලම් කරමු කියලා මොඩියුලයක්. විද්‍යාව ගත්තොත් විද්‍යාවේ එන්නේ විමසුම් මනසක් සඳහා ප්‍රවේශයක් කියලා වැඩිදුර අධ්‍යයන මොඩියුලයක්. ජීවයේ කතන්දරය කියන වැඩිදුර අධ්‍යයන මොඩියුලේ එන්නේ ඉතිහාසයේ යටතේ. ඒ වගේම දුවේ පුතේ සාහිත්‍ය රසවින්දනයේ යටතේ එනවා සාහිත්‍ය උල්පත කියන අධ්‍යයන මොඩියුලය. ඊට පස්සේ තොරතුරු හා sannivedana තාක්ෂණ ගත්තොත් ශ්‍රව්‍ය ගොනු සමග වැඩ කරමු කියන එක තමයි වැඩිදුර අධ්‍යයන මොඩියුලය. ඒ කියන්නේ voice එක ගැන, voice recording ඒ වගේ දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. ඊට අමතරව එනවා ජීවිතය සඳහා තාක්ෂණය කියලා. මෙන්න මේක යටතේදී ඔයාලට එනවා වැඩිදුර අධ්‍යයන මොඩියුල 5ක්. මේ 5න් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. හිතන්නකෝ අපේ මේ දුව පුතා ඉන්නේ රත්නපුර පැත්තේ කියලා. එතකොට ඔයා දන්නවා රත්නපුරේ නම් මොනවද ප්‍රසිද්ධ? රත්නපුරේ ප්‍රසිද්ධයි මැණික් වලට. එතකොට ඔයා ඉන්න ප්‍රදේශයේ මැණික් වලට ප්‍රසිද්ධ හින්දා ඔයාට කැමති නම් තෝරගන්න පුළුවන් මැණික් හා ස්වර්ණාභරණ කියන වැඩිදුර අධ්‍යයන මොඩියුලය. ඒ වගේම තව කෙනෙක් ඉන්න පැත්තක තේවගාව වැඩිපුර තියෙනවා නම් එයා තේවගාවට කැමති නම් එයාට තෝරගන්න පුළුවන් තේවගාව ගැන වැඩිදුර අධ්‍යයන මොඩියුලය. ඒ වගේම හිතන්නකෝ අපේ තව දුව පුතා කවුරු හරි කෙනෙක් කැමතියි කියලා ඉලෙක්ට්‍රොනික, ඒ කියන්නේ විදුලිය සම්බන්ධ දේවල් වලට. එතකොට ඒ දුවට පුතාට පුළුවන් තෝරගන්න විදුලිය හා ඉලෙක්ට්‍රොනික කියන අධ්‍යයන මොඩියුලය. තව කෙනෙක් කැමතියි නම් ජලය සම්බන්ධ, ඒ කියන්නේ ජල සම්පත ගැන මොනවා හරි දැනගන්න වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති නම් අපේ ඒ පුංචි දුවට පුතාට පුළුවන් ජල සම්පත් කියන වැඩිදුර අධ්‍යයන මොඩියුලය තෝරගන්න. මෙන්න මේ විදිහට දුවේ පුතේ ඔයාලගේ අලුත් වෙලා තියෙනවා. ඔයාලට වැඩිදුර අධ්‍යයන මොඩියුල තෝරගන්න පුළුවන් මොඩියුල 6ක් තියෙනවා. ඒ 6න් තමයි ඔයාලට වැඩිදුර අධ්‍යයන මොඩියුල ටික තෝරගන්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ ඔයාලට පළවෙනි වාරය සඳහා තෝරා ගන්න ඕනේ පරිවර්තනීය කුසලතා කියලා මොඩියුල දෙකකුත් තෝරගන්න ඕනේ. ඒකට ඔයාලට දැන් දීලා තියෙන්නේ විෂය ක්ෂේත්‍ර දෙකයි. එකක් ගෝලීය අධ්‍යයනය, අනික සමාජ සත්කාරක සේවා. එතකොට ගෝලීය අධ්‍යයනයේ යටතේ
විවිධත්වය තුළ ජීවත් වීම යන එක විතරයි ඔයාලට දැනට දීලා තියෙන්නේ. එතකොට ඒක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව සමාජ සත්කාරක සේවා යටතේදී ඔයාලට දීලා තියෙනවා මොඩියුල 3ක්. කුස පිරුණු සිනහවකට ආදරේ දෑත්, දිවිසැරියට සිසු සවිය, කසල අවම සොඳුරු හෙට කියලා මොඩියුල 3ක් තියෙනවා. මේ මොඩියුල 3න් ඔයාලට එකක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව ගෝලීය අධ්‍යයනය යටතේ එන විවිධත්වය තුළ ජීවත් වීම යන මොඩියුලය අනිවාර්යෙන් තෝරගන්න වෙනවා. එතකොට ඔයාට පරිවර්තනීය කුසලතා විදියට තෝරගන්න ඕන මොඩියුල දෙක මෙන්න මේ දෙක වෙනවා. එකක් විවිධත්වය තුළ ජීවත් වීම සහ ඉතුරු මෙතන සමාජ සත්කාරක සේවා යටතේ එන මොඩියුල 3න් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell button එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ සම්බන්ධව මෙතන මේ වීඩියෝ එක බලද්දී ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක යටින් කමෙන්ට් කරන්න. අපි ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර සපයන්නම්. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.